ඔව් එතකොට මම තවත් ඔයාලට රෝගයක් තමයි මේ ගෙන ආවේ. ඔයාලට පේනද මේ පන්තරවල මේ වගේ අගිස්ස මේ වගේ පහයක් වෙලා තියෙනවා. එතකොට මේක බොහෝ දුරට දීර්ඝාසාදනයක් වෙන්න පුළුවන්. මේ පේනවා. ඔව් එතකොට මේක සාමාන්‍යයෙන් අලේ වල බලන්න අලේ පණුවෙක් ඉන්නවාද කියලා. ප්‍රධානම එහෙම පණුවෙක් නැත්තම් ඔයාලට හොඳම විසඳුම වෙන්නේ සාමාන්‍යයෙන් කැප්ටාන් වගේ දිලනාශකයක් ගන්න. දිලනාශකයක් අරගෙන සාමාන්‍යයෙන් කැප්ටාන් වගේ දිලනාශකයක් ගන්න. දිලනාශකයක් අරගෙන කියන්නේ මිලි ග්‍රෑම් 200ක වගේ දිලනාශකයක් ගන්න. දිලනාශකයක් අරගෙන ඒක වතුර ලීටර 60කට දිය කරලා ගහේ මුලට ඔයාලා මිලිලීටර 200ක් වගේ ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරන මිලිලීටර 200ක් වගේ දාන්න. ඒ වගේ සාමාන්‍යයෙන් දාන දවස් 3ක් වගේ බලන්න අලුතෙන් එන කොළ කොළත් ඒ වගේම තියෙනවද කියලා. ඒ වගේමයි තියෙනවා නම් ආයෙ පාරක් ඔයාලා සතියක් වගේ ගියාට පස්සේ ආයෙත් ඒ වැඩේම කරන්න. එතකොට අලුතෙන් එන කොළ ඒ වගේ නැතුව සාමාන්‍යයෙන් හොඳට තියෙයි. හරි මොකක්ද ප්‍රශ්න තිබුණ මට කමෙන්ට් එකක් දාන්න එහෙම.